රම්පේ, ලුණු, තක්කාලි, අවුමිරිස් කරලක් දෙකක් දැම්මත් කමන්නේ නැහැ. මම දාන්නේ එකයි. ඒ වගේම කරපිංච ටිකක් වැඩිපුර. පොල් කිරි. ඉතින් මම මේ ටික මේ ෆ්‍රිජ් එකේ තියලා තමයි ගත්තේ. ඒ හින්දා තමයි මේ කැට වෙලා තියෙන්නේ. ඉතින් පොල් කිරිත් ඕනේ. හොදා ගන්නවා. මෙන්න මේ විදිහට දා ගන්නවා. ඊට පස්සේ මම මේකට වතුර දා ගන්නවා. ඉතින් මේ විදිහට හොදාගෙන මේක මම පෙරා ගන්නවා. ඉතින් මේ තියෙන්නේ හොදලා මම වතුර හොඳට බේරලා ගත්ත හතු ටික. එහෙනම් ඉතින් අපි හදන්න යමු. ඉතින් මේ ඇටයට තමයි මම ඉස්සෙල්ලා හතු දාලා තිබ්බේ. ඉතින් මම ඒක මෙන්න මේ භාජනයට දාගෙන මේක ගත්තා මම හතු එක හදන්න. ඉතින් දැන් අපි හතු එක හදමු. ඉතින් මම මේකට දැන් පොල් තෙල් දා ගන්නවා. තෙල් එක රත් වෙලා තමයි තියෙන්නේ. මම දැන් මේකට තලාගත්ත ඉඟුරුයි සුදු ලුණුයි ටික දා ගන්නවා. මේ විදිහට හොඳට කවලම් කර ගන්න ඕනේ. ඉතින් මේ විදිහට හොඳින් ටෙම්පරා දුනාට පස්සේ අපි මේකට රම්පේ දා ගන්නවා. රම්පෙත් හොඳට තෙල් එකත් එක්ක ටෙම්පරාදු වෙන්න දෙන්න. මේකෙදි හොඳ සුවඳක් එනවනේ. එතකොට අපි කරපිංච ටික දා ගන්නවා. ඉතින් මම මේ කරපිංච ටික ඔක්කොම දා ගන්නවා. මෙන්න මේ විදිහට දා ගන්න. ඊට පස්සේ මේ විදිහට හොඳින් කවලම් කරගන්න. ඉතින් මේ වෙලාවේදී හොඳ සුවඳක් එනවා. කරපිංච වලයි රම්පේ වලයි සුදු ලුණුයි ඉඟුරුයි මේ හතරම එකතු වෙලා ගොඩාක් සුවඳ එනවා. එතකොට ඔයාලා මේකට මේ කපා ගත්ත අවුමිරිස් ඒ වගේම ලුණු ටික දාගන්න. තක්කාලි දාගන්න එපා දැන්ම. ඉතින් මම ඒක මෙතනින් තියා ගන්නවා. මේ ටික මුලින්ම අපි තෙල් එකට දාගමු.
ඉතින් දැන් හොඳින් ටෙම්පරාදු වෙලා තියෙන්නේ. මේක ඇතුලේ මෙන්න මේ විදිහට පැත්තකට කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතනින් තෙල් ආවා. ඉතින් මේකට මම මෙන්න මේ ටික දාගන්නවා. මම මෙන්න මේ වෙලාවේදී මේකට අර කපාගත්ත තක්කාලි ටික දාගන්නවා. මම මේකට වතුර ටිකක් දාගන්නවා. තාම මම හතුරු ටික දාගත්තේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මේක වහලා වුණත් මේ විදිහට තියන්න චුට්ටක් වෙලා. එතකොට තව වතුර උනනවා මේකෙන්. එහෙම නැත්නම් මේ වෙලාවෙදිම ඔයාලට හතු ටික දාගන්නත් පුළුවන්. මම ටිකක් මේ විදිහට ඉතින් ඔයාලට දැන් පුළුවන් ඔයාලගේ හතු ටික මේකට දාගන්න. ඉතින් මේ විදිහට හොඳට හැඳි ගා ගන්න. යට තියෙන ඉස්සෙල්ලා අර තෙම්පරාදු කරගත්ත ටිකත් හොඳට මේ හතු එකට ගෑවෙන්න හොඳට කලවම් කරගන්න. ඉතින් මේ ආලා මේකට වතුර දාගන්න යන්න එපා. මේක දැන් තැම්බෙන්න දෙන්න හොඳට. ගින්දර අඩුම කරන්න. අඩුම කරලා මේක හොඳට තැම්බෙන්න දෙන්න. ඉතින් මේ තියෙන විනාඩි 10කට පස්සේ ඔයාලට පේනවා ඇති මේකේ හොඳට වතුර උන්නලා තියෙනවා ටිකක්. ඉතින් මම වතුර දැම්මේ නැහැ. මේ හතු වල තියෙන වතුර. ඉතින් ඔයාලට මේ වෙලාවේදී පොල් කිරි දාගන්න පුළුවන්. දැන් මම මේ වෙලාවේදී පොල් කිරි දාගන්න තමයි හදන්නේ. ඉතින් මේක තව ටිකක් වහලා තඹ ගන්න. ගින්දර අඩු ගින්දරේ තමයි කරන්න ඕනේ මේ දේ. නැත්තම් රොස් වෙන්න බලයි. ඉතින් මේ තියෙන්නේ විනාඩි 5කට වගේ පස්සේ ආල්ට මේක හොඳට පොල් කිරි ටික අඩියට හින්දන්නත් පුළුවන්. මෙහෙම කන්නත් පුළුවන්.
හැබැයි මම නම් කියන්නේ ඔයාලා මේ පොල් කිරි ටික අඩියටම හින්දලා ගන්න. එතකොට ගොඩාක් රහයි. ඉතින් ඔයාලත් මේ විදිහට